Hello everyone, welcome back to Kodia at Korea. ඉතින් ඔන්න මං අදත් වීඩියෝ එකක් අරන් ආවේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයකට උත්තරයක් විදිහට. හැබැයි මම සාමාන්‍ය වීඩියෝස් අරන් ඉන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. හැබැයි මම අද හිතුවා කොරියාවේ දැනට ඉන්න ස්ටුඩන්ට්ස්ලා කීප දෙනෙක්ගේ අයිඩියාස් අරගෙන ඔයාලත් එක්ක ඔයාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් මම පොඩි සර්වේ එකක් කරලා මම පර්සනල් ඒ කියන්නේ මේ කොරියාවේ ඉන්න හැම ස්ටුඩන්ට් කෙනෙක්ගේම ඔපිනියන්ස් නෙමෙයි. මම යම්කිසි පිරිසක් තෝරගෙන මම පර්සනලි දන්න කීප දෙනෙක් මම සර්වේ එකක් ක්‍රියේට් කරලා යවලා යාළගේ ආන්සර්ස් මත තමා මම අද ඔයගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ. ඉතින් ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමා කොරියාවට ඇවිල්ලා ලෝන් දාලා આવොත් කොහොමද සෙටල් වෙන්නේ? සෙටල් වෙන්න පුළුවන්ද? ලෝන් එක ගෙවන්න කොච්චර කල් යනවද? ටියුෂන් පේමන්ට් කවර් කරගන්න පුළුවන්ද? ඔයගේ ප්‍රශ්න ගොඩක් ඉතින් මගෙන් ගොඩ දෙනෙක් අහනවා. ඒ නිසා ඉතින් මම අද කොරියාවේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා කිහිප දෙනෙක්ගේ අයිඩියාස් එක්ක තමා ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු ඔයගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර කොහොමද වෙන්නේ? කොරියාව ඔයගලන්ට ඉගෙන ගන්න එන්න සුදුසු රටක්ද කියලා ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ අයිඩියාසුත් අරගෙන. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ෂෙයා කරගන්න යන්නේ දැනට කොරියාවේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා කිහිප දෙනෙක්ගේ අයිඩියාස් අරගෙන ඔයාලට කොරියාව ඉගෙන ගන්න එන්න සුදුසු රටක්ද කියලා තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ සර්වේ එක මුළු කොරියාව තුල ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඔක්කොගේම ඔපිනියන්ස් නෙමෙයි මම මේ දන්න කිහිප දෙනෙක්ගේ එක්ස්පීරියන්ස් තමයි. ඉතින් 20 දෙනෙක් විතර තමයි මේකට පාටිසිපේට් වෙලා තියෙන්නේ. සහ ඒගොල්ලන්ගෙන් වැඩි ප්‍රමාණයක් D2 කැටගරි එකේ ඉන්න අය ලැන්ග්වේජ් ඉගෙන ගන්න ආපු අය සහ දැනට D2 ඇවිල්ලා ජොබ් සීකින් වීසා එකේ ඉන්න කිහිප දෙනෙක්ගේ එක්ස්පීරියන්ස් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් ඒ අතරින් වැඩි පිරිසක් මාස්ටර්ස් ස්ටුඩන්ට්ස්ලා සහ ලැන්ග්වේජ් ඉගෙන ගන්න ආපු අයත් ඉන්නවා සහ බැචලර්ස් කරන ඇසෝසියේට් ඩිග්‍රී කරන කිහිප දෙනෙකුත් මේ අතර ඉන්නවා. ඉතින් එතකොට ඔයාලටත් මේගොල්ලන්ගේ අයිඩියාස් අරගෙන ඔයාලටත් තීරණ ගද්දී ඒවත් බෙනිෆිට් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ අතරිනුත් වැඩි පිරිසක් ඉන්නේ අවුරුද්දට අඩු ප්‍රමාණයක් සහ අවුරුද්දත් අවුරුදු දෙකක් අතර කොරියාව හිටපු අය සහ ඊට වැඩියෙන් හිටපුත් සුළු පිරිසක් ඉන්නවා. ඉතින් අපි බලමු මේ කාලෙදී යාලා කොරියාව කොහොමද දැකලා තියෙන ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කියලා සහ යාලට ආපු චැලෙන්ජස් සහ යාලගේ එක්ස්පීරියන්ස් හොඳද නරකද කියලා. ඉතින් මම මුලින්ම යාලගේ ඕවරෝල් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා තමා යාලගේ අයිඩියා එක ගත්තේ. ඒ අතරින් වැඩි පිරිසක් කියන්නේ මිඩල් කියලා. ඒ කියන්නේ හොඳම කියන පිරිසකුත් ඉන්නවා 15ක් වගේ සහ 30ක් කියන්නේ සාමාන්‍ය තරම හොඳයි කියලා. වැඩි පිරිසක් කියන්නේ මධ්‍යස්ථයි කියලා. කියන්නේ ගොඩාක් හොඳ එක්ස්පීරියන්ස් නෙමෙයි. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යාලා ෆේස් කරලා තියෙන්නේ. සාමාන්‍ය යාලා රෙකමන්ඩ් කරන්නේ මධ්‍යස්ථ එක්ස්පීරියන්ස් එකක් තමයි. කියන්නේ හොඳ වව් එක්ස්පීරියන්ස් එකකුත් නෙමෙයි, සෝ බෑඩ් උත් නැහැ. නෝමල් එක්ස්පීරියන්ස් එකක් තමයි ඒගොල්ලන්ට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොරියාවේදී තියෙන්නේ. ඊපස්සේ ගොඩ දෙනෙක්ගේ මොකද්ද මම අහුවා මොකද්ද වෙහිදී යාලට හම්බෙච්ච චැලෙන්ජ් එක කියලා. ඒකට වැඩි පිරිසකගේ උත්තරේ වෙලා තියෙන්නේ ලැන්ග්වේජ් බැරියර් එක කියලා. එක එක විවිධ ආකාරයෙන් ඒගොල්ලෝ උත්තර දීලා තියෙන්නේ. ෆයිනලි කොහොම හරි කොරියාවේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට ලංකාවේ කෙනෙක්ට තියෙන ලොකුම බැරියර් එක වෙලා තියෙන ලැන්ග්වේජ් බැරියර් එක සහ පාර්ට් ටයිම් හොයාගන්න එක. එකත් ඒ අතර තියෙනවා ඒ ලැන්ග්වේජ් එකත් එක්ක පාර්ට් ටයිම් හොයාගෙන ක්ලාසස් මැනේජ් කරගන්න එක තමයි. එතකොට ඕවරෝල් ප්‍රශ්නයක් විදිහට අපිට ෆේස් කරන්න වෙන්නේ කොරියාවේදී. එතකොට පාර්ට් ටයිම් දැනට කරනවාද කියලා කියන උත්තරේට දැනට ඉන්න ගොඩ දෙනෙක් 80%ක්ම වගේ පාර්ට් ටයිම් කරනවා. පාර්ට් ටයිම් නොකරන කිහිප දෙනෙකුත් ඉන්නවා 15%ක් වගේ. එතකොට ඒක වෙන්න පුළුවන් හේතුව තමයි නොකරන අය එක්ක ඔයාලා ඩිෆෝල්ට් කැටගරි එකේ කට්ටිය. මොකද එතකොට ඒගොල්ලන්ට ක්ලාසස් වැඩි නිසා එයාලට සතියේ දවස් 4-5ක්ම තියෙන නිසා යාලට පාර්ට් ටයිම් හොයාගන්න අපහසු නිසා පාර්ට් ටයිම් කරන්නේ නැති වෙන්න පුළුවන්. අනිත් බොහෝ පිරිසක් කොරියාවට ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට පාර්ට් ටයිම් කරනවා. ඉතින් ඔයගොල්ලෝ අහනවා පාර්ට් ටයිම් හොයාගන්න ලේසිද කොහොමද කියලා. එතකොට ඒ ගැන කතා කළොත් එක්ස්පීරියන්ස් එක කිසිම කෙනෙක් ඔයාලට පේන මේ chart එකේ කිසිම කෙනෙක් ලේසියෙන් පාර්ට් ටයිම් හොයාගෙන නැහැ. ගොඩ දෙනෙක් ගොඩාක් අමාරුවෙන් තමයි පාර්ට් ටයිම් හොයාගෙන තියෙන්නේ. ඒකට කොරියාවට ඇවිල්ලා ලේසියෙන් පාර්ට් ටයිම් හොයාගන්න අදහසින් කොරියාවට එන්න එපා. එතකොට ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් අහනවා පාර්ට් ටයිම් වලින් එක්ස්පෙන්සස් කවර් කරගන්න පුළුවන්ද වගේ ප්‍රශ්න. එතකොට ඔයාලන්ට පේනවා මේ රෙස්පොන්සස් වලට අනුව ඒ කියන්නේ ගොඩ දෙනෙක් කියන්නේ මන්ත්ලි එක්ස්පෙන්සස් ඒ කියන්නේ මාසෙට සාමාන්‍යයෙන් වියදම් කරන්නේ මාන් 50ත් 80ත් වගේ අතර. එතකොට ඔයාලට ඉන්කම් එක බැලුවට පස්සේ සාමාන්‍ය ඇවරේජ් වැඩි දෙනෙක්ගේ ඉන්කම් එක මාන් 150ත් 200ත් අතර 200ට වැඩි අයත් ඉන්නවා. එතකොට ඔයාලට පේනවා එතකොට ඒ වගේ ඉන්කම් එකක් ලැබෙද්දී අර වගේ එක්ස්පෙන්සස් නම් තියෙන්නේ ඔයාලට ගොඩ දෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක අනුව ඔයාලට ඔයාලගේ එක්ස්පෙන්සස් පාර්ට් ටයිම් කරලා කවර් කරගන්න පුළුවන් මෙහෙදී.
එතකොට ඕගොල්ලෝ ගොඩ දෙනෙක් අහනවා සවුත් කොරියා එන්න හොඳයිද හොඳ රටක්ද වගේ ප්‍රශ්න. ඉතින් ඔන්න ඒ ප්‍රශ්නට උත්තරයක් විදිහට වැඩි දෙනෙක් හිතන්නේ මාත් ඇතුළුව වැඩි දෙනෙක් හිතන්නේ හොඳයි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඒක ගැන හරි අයිඩියා එකක් නැති පිරිසකුත් ඉන්නවා. එහෙම සවුත් කොරියා හොඳ නෑ කියන පිරිසකුත් ඉන්නවා. එතකොට මේක හැමෝගෙම පර්සනල් එක්ස්පීරියන්ස් අනුව තමන්ට කොරියාවේදී ලැබෙන එක්ස්පීරියන්ස් අනුව මම පර්සනලි දන්න කට්ටිය ඉන්නවා. ඇවිල්ලා මෙහි හොඳට සර්වයිව් වෙලා හොඳට ඉන්කම් එකක් අරගෙන අධ්‍යාපන වැඩ කටයුතුත් කරගෙන යනවා. හැබැයි මම පර්සනලිම දන්න කට්ටිය ඉන්නවා කරගන්න බැරුව කොරියාව එපා වෙලා ස්ට්‍රෙස් එක තියෙන නිසා ස්ට්‍රෙස් වැඩි හරි මොනවා හරි ප්‍රශ්න නිසා يعني යා ලංකාවේ ගෙවපු ලයිෆ් එකට මෙහි මැච් වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න නිසා කොරියාවෙන් ගියපු අයත් ඉන්නවා. හැබැයි ගොඩ දෙනෙක් ඉන්නවා කොහොම හරි කට්ට කාගෙන ගේමක් ගහන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ දරා ගැනීමේ ශක්තිය අනුව. ඒ නිසා ඕනම දෙයකට රෙඩි වෙලා එන්න. ඔයාට හොඳ දරා ගැනීමක් තියෙනවා නම් ඕනම චැලෙන්ජ් එකක් ඇක්සෙප්ට් කරන්න පුළුවන් නම් ඔයාට මෙහෙ සර්වයිව් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් අහනවනේ කොරියාවට ඇවිල්ලා ඉවර වෙලා ගෙදරින් ආයේ සල්ලි ගෙන්නන්න වෙනවද නැත්නම් පාර්ට් ටයිම් වලින් කවර් කරගන්න පුළුවන්ද කියලා. ඒකට ඒ එක්ස්පීරියන්ස් එක ගැන කතා කළොත් ගොඩ දෙනෙක් වැඩිම පිරිසක් කළා තියෙන්නේ කොහොම හරි ඇවිල්ලා පාර්ට් ටයිම් හොයාගෙන යාගේ එක්ස්පෙන්සස් එයාම කවර් කරගෙන තියෙන්නේ. හැබැයි සුළු පිරිසක් ලංකාවෙනුත් සල්ලි ගෙන්න ගන්න වෙච්ච අවස්ථා තියෙනවා. සහ තව හිතන්නකෝ තව ගොඩ පිරිස තව සුළු පිරිසකට ලංකාවෙන් වැඩියෙන් සල්ලි ගෙන්න ගන්න වෙලා තියෙනවා. ඒකට ඒකට හේතුව වෙන්න පුළුවන් එයා D4 කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයාට පාර්ට් ටයිම් කරන්න තියෙන කාලය අඩු වුණාම ලංකාවෙන් ගෙන්න ගන්න වෙනවා. හැබැයි මාස්ටර්ස් ස්ටුඩන්ට්ස්ලා ගොඩ දෙනෙක් එයාලා ෆුලි මෙහෙට ඇවිල්ලා ඒගොල්ලන්ට එයාලගේ එක්ස්පෙන්සස් කවර් කරගන්න හැකියාව තියෙනවා. ඔන්න ඊගාට වැදගත්ම පොයින්ට් එකක් තමයි ඔයගොල්ලෝ අහනවා ලෝන් දාලා ආවොත් කවර් කරගන්න පුළුවන්ද ඒ ප්‍රශ්නේ. එතකොට කොරියාවට දැනට ඇවිල්ලා තියෙන ප්‍රතිශතයෙන් වැඩි 50 වගේ යන්නේ. يعني සමහර අය ලෝන් දාලා එනවා සමහර අය ලෝන්ස් නැතුව එනවා. එතකොට ඒක කවර් කරගන්න ගිය කාලය ගැන කතා කළොත් ඔයාලට පේනවා මේ ගොඩ දෙනෙක්ගේ රෙස්පොන්සස්. එතකොට ගොඩ දෙනෙක් තාම ගෙවමින් ඉන්නවා. එතකොට ගොඩ දෙනෙක්ටගේ රෙස්පොන්සස් බැලුවහම ඕවරෝල් අයිඩියා එක අවුරුද්දක්වත් යනවා ඔයාලා දාලා එන ලෝන්ස් කවර් කරගන්න. මොකද ආපු ගමන් පාර්ට් ටයිම් හම්බෙන්නේ නැහැ. එතකොට පාර්ට් ටයිම් හොයාගෙන ඕනේ මේවා කවර් කරගන්න. ඒ අතර ටියුෂන් පේමන්ට් උත් මාස 6න් 6ට එනවා. එතකොට ගොඩ දෙනෙක්ගේ ඕවරෝල් ආන්සර් එක විදිහට සාමාන්‍යයෙන් ඔයා ලෝන් එකක් දාලා ආවොත් අවුරුද්දක් වගේ යනවා කවර් කරගන්න. හැබැයි ඒකත් ඔයා එන දැන් මාස්ටර්ස් කෙනෙක් නම් මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් නම් ප්‍රශ්නයක් නැතුව අවුරුද්දක් වගේ යද්දි කවර් කරගන්න පුළුවන්. හැබැයි හිතන්න D4 ඇවිල්ලා ලෝන් දාලා අපිට කියන්න බෑ ඒක කවර් කරගන්න ඉක්මනට පුළුවන් කියලා. එතකොට ඔයා එන සිටුේෂන් එක අනුව තමයි මේ හැම දෙයක්ම වෙනස් වෙන්නේ. ඉතින් එතකොට ඔයා ඔයා ඇවිල්ලා ඔයාට ලෙක්චර්ස් තියෙන විදිහ අනුව ඔයාට පාර්ට් ටයිම් හම්බෙන විදිහ අනුව වෙනස් වෙනවා. හැබැයි ඉතින් මෝස්ට්ලි ගොඩ දෙනෙක් ලෝන් දාලා ආවත් ඒවා අවුරුද්දක් වගේ යද්දි කවර් කරගත්තු අවස්ථා තමයි දැනට තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ කවුරු හරි කෙනෙක්ගෙන් මෙහි දැනට ඉන්න කෙනෙක්ගෙන් ඔයා සවුත් කොරියාව ඉන්න කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා දැහුවොත් වැඩි පිරිසක් රෙකමන්ඩ් කරනවා. හැබැයි සුළු පිරිසක් හොඳයිද නැද්ද? ඇත්තටම මගේ අයිඩියා එකත් මාත් තාම හිතනවා එහෙම රෙකමන්ඩ් කරන්න හොඳයිද නැද්ද කියලා. ඒක යන්නේ ඒක වෙනස්. හරිද? ඒක පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව වෙනස් වෙනවා. සමහර අවස්ථාවල ඇත්තටම හොඳයි ලංකාවත් එක්ක කම්පෙයාර් කරද්දී ඇත්තටම හොඳයි. හැබැයි සමහර අවස්ථාවල හිතෙනවා මටම හිතෙනවා මොකද්ද මේ ලයිෆ් එක කියලා. ඒ කියන්නේ මෙහි ඇත්ත සිටුේෂන් එක මේකයි. කොරියාව කාර්මික රටක්. එතකොට මේ මිනිස්සු බලන්නේ හැම වෙලේම මෙයාලා වර්කින් එතනින් එහා මෙයාලගේ ලයිෆ් එකක් නැහැ. ඇත්තටම කොරියන් අර යුරෝප් කන්ට්‍රීස් වලට කම්පෙයාර් කරද්දී කොරියාවේ වැඩ වැඩි. එතකොට හැබැයි ලංකාවත් එක්ක කම්පෙයාර් කරද්දී සමහර වෙලාවට මේක බෙටර් කියලා හිතන අවස්ථා තියෙනවා. එතකොට ඒක තමන්ගේ පර්සනල් එක්ස්පීරියන්ස් අනුව තමයි වෙනස් වෙන්නේ. එතකොට ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. එතකොට හොඳයි කියන අය වගේම හොඳයිද නැද්ද කියලා තීරණේ ඉන්න අයත් ඉන්නවා. හොඳ නෑ කියන කට්ටියත් ඉන්නවා. ඒක හැමෝගෙම එක්ස්පීරියන්ස් අනුව. ඒතකොට මගේ එක්ස්පීරියන්ස් එක අනුව මාත් හොඳයිද නැද්ද කියලා මට්ටමේ තමයි ඉන්නේ. හැබැයි සමහර කම්පෙයාර් කරද්දී ඇත්තටම ඔන්න ඉන්කම් එක එද්දි හිතනවා කමක් නෑ ලංකාවේ හිටියනම් මට මෙහෙම හොයාගන්න අමාරුයි. ඒ අතින් කමක් නැහැ කියලා. හැබැයි වැඩ කරද්දී හිතනවා මොකද්ද මේ ලයිෆ් එක කියලා. මොකද ලංකාවේදී මම පර්සනල් එක්ස්පීරියන්ස් ගත්තොත් සමගි හස්බන්ඩ්ුත් මෙහෙනේ ඉන්නේ. අපි දෙන්නම ස්ටුඩන්ට්ස්ලා. එතකොට අපි දෙන්නගේ එක්ස්පීරියන්ස් ගත්තොත් අපි දෙන්න හැම වෙලේම කතා වෙනවා අපි ලංකාවේදී මේ කට්ට කෑවනම් අපි ලංකාවේදීත් ගොඩ යනවා කියලා. කියන අපි ලංකාවේදී එක්ස්පෙක්ට් කරන්නේ 8-5 ජොබ් එකක් ඔෆිස් එකකට ගිහිල්ලා එහෙම. හැබැයි මෙහෙදී හැම නෙමෙයි මාරම කට්ටක් කන්න වෙනවා. ඉතින් එතකොට ඒ එක්ස්පීරියන්ස් එක තමන්ගේ එක්ස්පීරියන්ස් එක කොරියාව හොඳයිද නැද්ද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ.
ඇවිල්ලා ඉන්න අයට ඔයාලට දෙන්න තියෙන ඇඩ්වයිස් විදිහට ගොඩ දෙනෙක් මෙන්ෂන් කරලා තියෙන්නේ ලැන්ග්වේජ් බැරියර් එක. ලැන්ග්වේජ් හොඳට හදාගෙන ඉන්න කියන එක තමයි ඔන්න ගොඩ දෙනෙක් ඔයාලට කියන්නේ යාළගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව. ඒකට මගේ ඔපිනියන් එකකුත් ඇඩ් කරන්නම්. ඒක කියන්න හේතුව මේකයි. මෙහෙ සාමාන්‍යයෙන් හිතන්නකො පාරකට බැස්සත් ඉංග්ලිෂ් කතා කරන්න පුළුවන් අය ගොඩක් අඩුයි. බස් එකකට නැග්ගත් බෑන්ක් එකකට ගියත් හරිම ඒක මාරම මට නම් මාර ස්ට්‍රෙස් එකක්. සමහර වෙලාවට කැම්පස් එකේ ඔෆිස් එකකට ගියත් ඉංග්ලිෂ් කතා කරගන්න බැරි අය ගොඩක් ඉන්නේ. එතකොට ඇත්තටම ඒක ලොකු ස්ට්‍රෙස් එකක්. ඉතින් ඒ නිසා ලැන්ග්වේජ් හදාගෙන ඉන්න, කොරියන් ලැන්ග්වේජ් හදාගෙන ඉන්න මේ රටේ එයාලගේ ලැන්ග්වේජ් එකට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. සහ තව ගොඩ දෙනෙක් නෙමෙයි ඒක මම දැක්ක එක කමෙන්ට් එකක තියෙනවා ඇකඩමික් නම් පර්පස් එක හොඳට හිතලා එන්න කියලා. ඒ පොයින්ට් එක ඇත්ත. මොකද මම ඒක එක්ස්ප්ලেইন කරන්න ඕනේ මෙහෙම. මගේ පර්පස් එක උනේ ඇකඩමික්. එතකොට මම දැනට ලැබ් එකක ප්‍රොෆෙසර් කෙනෙක් ගාව වැඩ කරනවා. එතකොට මට අනික් අයට කම්පැරටිව්ලි මට හම්බෙන ඉන්කම් එක ගොඩක් අඩුයි. හැබැයි මගේ පර්පස් එක ඇකඩමික් නිසා මට සිද්ධ වෙනවා ඒ දේවල් කරගන්න. ඉතින් එතකොට ගොඩක් අනිත් සතියට බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් වගේ අයට සතියට එක දවසයි ලෙක්චර්ස් තියන්නේ. එතකොට ගොඩ දෙනෙක් කියන්නේ ඇකඩමික් නම් හොඳ නැහැ. ගොඩාක් ඒ වුණාට සල්ලි හොයාගන්න පුළුවන් නිසා ඕවරෝල් ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට ඔයාගේ පර්පස් එක ඇකඩමික් හදාගන්න එක නම් ගොඩක් හිතලා එන්න. හැබැයි මම විශේෂයෙන් මෙන්ෂන් කරන්න ඕනේ රිසර්ච් ස්ටුඩන්ට් කෙනෙක්ට ඔයාට පර්පස් එක පබ්ලිකේෂන් එහෙම වැඩි කරගන්න එක නම් ඇත්තටම කොරියාව කියන්නේ හොඳ රටක්. මොකද මෙහෙ ලැබ් ෆැසිලිටිස් ගොඩක් වැඩි. මේගොල්ලෝගේ පර්පස් එක ගොඩක් පබ්ලිකේෂන් දාන එක. ඒ නිසා එහෙම ස්ටුඩන්ට් කෙනෙක්ට නම් මෙහෙ හොඳ රටක්. දැනට ඇවිත්ලා ඉන්න අයට ඔයාලට මොන හරි කියන්න තියෙනවා නම් තව එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න තියෙනවා නම් මම අවස්ථාවක් දුන්නා. ඉතින් යාළගේ අයිඩියා එක වෙන්නේ ඔන්න එතනදිත් ගොඩ දෙනෙක් කියලා තියෙන ලැන්ග්වේජ් හදාගෙන ඉන්න කියලා සහ තව ගොඩ දෙනෙක් කියනවා හරියට ටාගට් කරගෙන ආවොත් ඔයාගේ ෆියුචර් එක ප්ලෑන් කරගෙන ආවොත් ගොඩක් ඔපචුනිටිස් තියෙන රටක් කියලා. ඒක ඇත්ත. ඉතින් ඒක ඩිපෙන්ඩ්ස් වෙනවා ඔයා තීරණය කරන්න ඔයාගේ ෆියුචර් මොකක්ද කියලා. එතකොට ඔයා ඒක අනුව ඔයාගේ ටාගට්ස් හදාගන්න. ඇත්තටම ඔයාට තව කෙනෙක්ගේ අයිඩියාස් අරගෙන ඔයාට ඔයාගේ ෆියුචර් එක තීරණය කරන්න බෑ. ඔයාගේ ෆියුචර් එක නෙමෙයි එයා ප්ලෑන් කරන්න. එතකොට එයාගේ ප්ලෑන්ස් වලට එයා යන්නේ. එතකොට ඒ නිසා පර්සනල් එක්ස්පීරියන්ස් අනුව තමයි මේ හැමදේම වෙනස් වෙන්නේ. එතකොට ඔයාගේ තින්කින් පැටර්න් එකට අනුව තමයි ඔයාට මේ රට හොඳද නරකද කියලා තීරණය කරන්න වෙන්නේ. කීප දෙනෙක්ම කියනවා පළවෙනි කාලෙදි ටිකක් අමාරුයි. ඒක කොයි රටෙත් මං හිතනවා කොයි රටක වුණත් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉගෙන ගන්න ගියොත් ඒක සාමාන්‍ය දෙයක්. මුලින්ම ඔයා හිතන්න ඕනේ ඔයා මෙහෙට එන්නේ ඉගෙන ගන්න. එතකොට ඉගෙන ගන්න ආවහම ජොබ් කරන්න එන කෙනෙක්ගේ ඉන්කම් එක එක්ස්පෙක්ට් කරන්න බෑ. නිසා මුල් කාලේ ගොඩක් අමාරුයි. කොහොම හරි කට්ට කාගෙන ඒ ප්ලෑන්ස් වලට ගියොත් ඔයාට මෙහෙ අනාගතයේ හොඳ ෆියුචර් එකක් හදාගන්න තියෙනවා. ඒ නිසා මුලින්ම මතක තියාගෙන එන්න ස්ටුඩන්ට් වීසා එකකින් එන්නේ ඉගෙන ගන්න. ඒ නිසා ඒ කාලෙදි ලොකු ඒ කියනවා පාර්ට් ටයිම් කරගන්න ඕනේ, ඇකඩමික් වැඩ ටික කරගන්න ඕනේ. ඒ නිසා ඒ කාලේ ටිකක් අමාරුයි. ඒ නිසා ඒක බෙයාර් අප් කරගත්තොත් හොඳ ෆියුචර් එකක් හදාගන්න පුළුවන්. ඉතින් හැමෝම මෙන්ෂන් කරනවා වගේ ආයෙම කියන්න ඕනේ ලැන්ග්වේජ් තමයි කම්පල්සරි. ඒකට මෙහෙට ඇවිල්ලා වුණත් ලැන්ග්වේජ් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. KIP ටොපික් වගේ එක්සෑම් මෙහෙදි කරගෙන ඔයාගේ ෆියුචර් එක හදාගන්න පුළුවන්. ඒ නිසා මට කියන්න තියෙන්නේ කොරියාවට එනවා නම් ඔයාගේ හිත හයිය කරගෙන එන්න ඕනම දෙයකට ෆේස් කරන්න පුළුවන් වෙලා කෙල්ල වුණත් රෝසමල් වගේ නම් ඉන්න බෑ. මෙහෙ ඇවිල්ලා වැඩ කරන්න තියෙනවා, මහන්සි වෙන්න තියෙනවා. ඒ දේ ඔළුවේ තියාගෙන එන්න. එතකොට ඔයාට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා අදත් වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොන හරි අයිඩියා එකක් ගන්න නැති. ඉතින් ඕවරෝල් මෙහෙ ඉන්න කට්ටියගේ එක්ස්පීරියන්ස් උත් මං ඔයාලත් එක්ක ඔන්න ෂෙයා කරගත්තා. එහෙනම් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති මේ වීඩියෝ එකෙනුත් කොරියාව කියන්නේ ඔයාට ඉගෙන ගන්න සුදුසු රටක්ද නැද්ද කියලා. ඉතින් එහෙනම් මං හිතනවා අදත්ම වීඩියෝ එකේ මොන හරි ගන්න නැති. එහෙනම් thank you so much for watching my videos. channel එක subscribe කරලා bell icon එකත් click කරලම තියාගන්න. bye bye.